අයිබෝන් ආදරණීය හිතවත් මිත්‍රයනි, ඉතින් අදත් ඔයාලට වටිනා වීඩියෝයක් අරගෙන ආවේ. අද කතා කරන්න හදන්නේ කමියුනිකේෂන් එකකට, ඒ වගේම ඔෆිස් එකකට, ගෙදරකට හරියන හොඳම වර්ගයේ printer unbox එකක්. මේ printerේ Epson ලගෙන print copy scan තුනම තියෙන, ඒ වගේම Wi-Fi තියෙන printer එකක් තමයි අද මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ phone එකේ තියෙන ඕනම document එක wireless විදියට print out එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ printerේ. මේ printerේ තියෙන වාසිය තමයි අපිට මේ printerේ ගද්දිම ink ටික free හම්බ වෙනවා. ඒ වගේම black ink එකෙන් ගහන්න පුළුවන් 4500ක්, color set එකෙන් 7500ක් වගේ print කරගන්න පුළුවන් කියලා Epson ලා සඳහන් කරනවා. ඉතින් අන්න ඒ වගේ සාමාන්‍ය ink එකක් ගත්ත රුපියල් 2800ක් වගේ වෙන්නේ. එතකොට ඒ වගේ මුදලකට දීලා අපිට කොළ ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන් නම් අපිට ගොඩක් වාසිය. අන්න ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එකෙන් මේ printer unbox එක අරගෙන ආවේ. ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යමු මේ printer unbox එකට. අපි මෙන්න මේ විදිහට box එක open කරලා බලමු මොනවද මේ printer එකට ඇවිල්ලා තියෙන accessories කියලා. ඉතින් මෙන්න මේ විදිහට box එක open කරාම අපිට මෙතන catalog එක වගේම CD එක බලා ගන්න පුළුවන්, software CD එක. ඉතින් මේ install කරද්දී මේ catalog එක බලා ගත්තාම සම්පූර්ණම printer install කරගන්න විදිය බලා ගන්න පුළුවන් මේ catalog එකේ. ඉතින් මේ විදිහට ගත්තාම power cable එක තියෙනවා මේ printer එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ printer එකේ මුලින්ම ගද්දි free හම්බ වෙනවා ink 4. ඉතින් මෙන්න මේ විදිහට colors 4 අපිට බලා ගන්න පුළුවන්. yellow, magenta, cyan, black විදිහට. ඉතින් ඒක අපිට dummy නෙමෙයි සම්පූර්ණම tinta bottle ටික හම්බ වෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට බලමු box එක අරගෙන තව මොනවද මේකට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට මේ විදිහට printer cable එකත් බලා ගන්න පුළුවන් computer එකට සම්බන්ධ කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි printer එක එන්නේ. ඉතින් මේකේ අර සමහරක් ඒවා හෙල වෙනවට තමයි මෙන්න මේ විදිහට tape කරලා එනන්නේ. ඉතින් ඒ tape එකකින් එක ගලවලා අපිට අයින් කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි panel එක එන්නේ. ඉතින් අපිට panel එක පුළුවන් අපිට අවශ්‍ය විදිහට මේක display එක අපිට ඕන විදිහට adjust කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් මේ printer එකට ඇවිල්ලා තියෙන නියම option එකක්. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේක adjust කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගත්තාම මෙතන power button එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන home button එක තියෙන. ඉතින් මෙතන display එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ settings තියෙන අපිට මේ panel එකේ button ටික බලා ගන්න පුළුවන්. main button ටික තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්ත ගත්තාම අපිට මේ ink bottle ටික මෙතන තමයි අපිට පුරවන්න තියෙන්නේ. ඉතින් අපිට ink කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි 32/66 කියන model එක Epson ලගේ. මෙතන තමයි අපිට ink පුරවන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට clip වලින් වැහිලා තියෙන්නේ. මේ clip එකින් එක ඇරලා තමයි අපිට මේ ink bottle ටික පුරවන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ හරි color එකට අපි tinta ටික හරියට දාන්න ඕනේ, නැත්නම් මාරු කරගන්න එපා. මේ clip ටික ඇරලා මෙතනට මේ ink bottle ටික අපිට පුරවන්න පුළුවන්. මෙතන උඩ තමයි scanner එක තියෙන්නේ. ඉතින් A4 size scanner එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් document එක මේක උඩින් තමයි තියන්න ඕන. ඉතින් මේක එක දෙයක් තියෙනවා. අපි document එකක් තියලා scan කරද්දි මෙන්න මේ ඊතලයේ තියෙන පැත්තට තමයි document එක තියන්න ඕන. එතන තමයි scan කරන්න ඕන. කොපියක් ගහනවා නම් කොපි ගහන්නත් ඕන. ඊට මෙතන තමයි තියෙන්නේ A4 කොළ load කරන තැන. ඉතින් මෙතන මේ tray එක උඩට ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පුළුවන් අපිට අවශ්‍ය ඒ කොලේ size එකට adjust කරගන්න මෙන්න මෙතනින්. ඉතින් අපි බලමු මේකේ A4 කොළ ටිකක් දාලා මොන විදිහට දාන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට මෙතනින් A4 කොළ ටික load කරලා තියාගන්න පුළුවන්. මේ පැත්ත ගත්තාම මෙතන තමයි USB printer cable එක තියෙන්නේ. ඉතින් මෙතන power cable එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු එකින් එක tinta fill කරලා මොන වගේද මේක tinta fill කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ clip එක ඇරලා මෙන්න මේ bottle එක හරියටම black එකට black එක දාලා මේ විදිහට පියන ඇරලා මෙන්න මේ හැඩේ තියෙන විදිහටම කිසි දෙයක් කරන්න නැහැ. මෙන්න මෙතන තියෙන මේ හැඩේටම මේ ink bottle එක තියලා පොඩි touch එකක් දෙන්න. ගොඩක් තද කරන්න යන්න එපා. පොඩි touch එකක් දුන්නාම අතර තේරෙනවා. ඊට පස්සේ මේකේ තියෙන tinta ටික සම්පූර්ණයෙන්ම මේ ink bottle එකට වැටෙනවා. මේ පහලින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට තමයි හැම කාලේ එකක්ම fill කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඊට පස්සේ අපි මේක on කරමු power එක. power on කරාම මෙන්න මේ විදිහට අපිට on වෙනවා බලා ගන්න පුළුවන්. color display එකක් තමයි තියෙන්නේ පොඩි. ඊට පස්සේ අපිට මෙතන මේ message එකක් එනවා. මේකේ මේ language එක. ඉතින් අපිට english දීලා මේක okay කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට අහනවා මේ අපේ phone එකට application එක download කරගන්න ආන්න. ඉතින් මේ QR code එක scan කරන්න පුළුවන් phone එකේ. එතකොට මේ website එකට ගිහිල්ලා Play Store හරහා අපිට මේ application එක online ම download කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. නැත්නම් අපිට Play Store එකේ search කරලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපි back වෙන්න ඕන. back වෙද්දී මෙතනින් මේ finishing setup using Epson smart panel app කියලා එනවා. ඒක no කරලා
ඕකේ කරන්න. ඊට පස්සේ මේක මේ ප්‍රිපෙයාරින් කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන තියෙන මේ ඊතලයේ එක සැරයක් ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරගත්තට පස්සේ ආයි මේක ඕකේ කරන්න. ආයිත් ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ මෙතන මේ ප්‍රශ්නාර්ථය වගේ තියෙන බටන් එක තප්පර 5ක් ප්‍රෙස් කරගෙන ඉඳලා අතාරින්න කියලා කියනවා. ඊට පස්සේ මෙතන මේ එන මැසේජ් එක ස්ටාර්ට් එක දෙන්න මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා. ඊට පස්සේ මේක කියනවා මේ ක්‍රියාවලිය වෙන විනාඩි 11ක් යනවා කියලා. විනාඩි 11ක් ඇතුළත අපි තින්ත දාපු ටික හෙඩ් එකට ඇදලා එතකොට ඊට පස්සේ තමයි අපිට print out ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් අපි බලමු මේ home එකේ ගියාම මේ settings ටික තමයි තියෙන්නේ මේ printerේට එන scan ඒ වගේම maintenance මේකේ වගේම wifi set කරන්න පුළුවන්. මෙතන අපි මේ scan එක තියෙනවා. ඉතින් අපි මෙතනින් photocopy එකක් ගන්න තමයි හදන්නේ. මම මේ scan එක අර කිව් විදියට document එක තියලා මෙන්න මේ කොපි කියන තැනට අපි යනවා. මේ කොපි කියන තැනට ගිහිල්ලා මේක ඕකේ කරන්න. ඕකේ කරාම අහනවා black and white ද ඒ වගේම color ද ගන්න. ඉතින් අපිට මෙන්න මෙතනින් පුළුවන් එකවර කොළ 99ක් කොපි ගන්න පුළුවන්. ඉතින් අපිට මේ විදිහට count කරන්න පුළුවන් ඊතල වලින්. ඉතින් මෙතන මම එකක් දාලා මේක black and white වලින් තමයි ගන්න. ඉතින් නැත්තම් color ගන්නවා නම් color select කරන්න මේ විදිහට. මම මේක black and white දාලා ඕකේ කරනවා. ඕකේ කරලා මෙන්න මේ දකුණු පැත්තේ තියෙන මේ කොටු වගේ ස්ටාර්ට් බටන් එක එක සැරයක් ප්‍රෙස් කරනවා. ඊට පස්සේ මෙතනින් අපිට මේක කොපි වෙනවා බලා ගන්න පුළුවන්. මේ විදියට කොපිය black and white වලින් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් color ගන්නව නම් ඒ විදියම තමයි. ඉතින් අපිට පුළුවන් මේකේ document එකක් scan කරන්න. ඉතින් මේ scan කියන එකට යනවා. ඒක ගිහිල්ලා මේක okay කරන්න. ඊට පස්සේ මෙතන අහනවා මෙතන තියෙනවා අපිට ෆයිල් විදියට ඒ වගේම ෆොටෝ එකක් විදියට ඒ වගේම PDF එකක් විදියට ස්කෑන් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට Tamanට අවශ්‍ය විදියට ෆයිල් ෆෝමැට් එක තෝරලා මෙතන අපි ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ මේ USB connection කියන එක සිලෙක්ට් කරලා මෙතනින් මේ start button එක press කරන්න. ප්‍රෙස් කරගත්තට පස්සේ මේ ડોකියුමන්ට් එක ස්කෑන් වෙලා කම්පියුටර් එකට සෙන්ඩ් වෙනවා. ඉතින් මේක මේ අපි මැනුවලි මෙතනින් කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ printer එන software එක කම්පියුටරේට install කරලා ඒ software එක හරහත් මේ ડોකියුමන්ට් ස්කෑන් කරගන්න. ඒ වගේම කම්පියුටරේ තියෙන ඕනම ડોකියුමන්ට් එකක් print out එකක් ගන්නත් පුළුවන් මේ printer එක හරහා. මේ printerේ මිල ගණන් මම description එකේ දාන්නම්. ඒ වගේම number එකකුත් දාන්නම්. ඔයාලට පුළුවන් ඒ number එකට කතා කරලා මේ printer එක ගෙන්නව ගන්න. ඒකේ මම කතා කරා වගේම ඔයාලට මේ printerේ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මේ printerේ වැදගත් වුණා නම් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් යාළුවෙකුට recommend කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් නවතිනවා. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ආයි හමුවෙමු. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.